ඊයේ මධ්‍යම රාත්‍රී ගාලු නගරයේ නතර කර තිබූ ප්‍රයිවට් බස් රථයකට අඩයක් තැබීමට ගිය පුද්ගලයෙකුට පඩයක් ගිය නිසා එම ප්‍රදේශයේ විශාල ගිගුරුම් කෑමකට භාජනය වී ඇති බව සඳහන් වේ. තාමත් ඒ අවට යනුවකි බව සමස්ත ලංකා හොල්මන් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ගුවන් විදුලියට ප්‍රකාශ කළහ. මාපලගම කොකටියල වෙල්ලක් මත කඩා වැටුණු කොක්ලන්ඩ් යාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කාපටෝපියන් ගුවන් යානා මගින් පැහැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුර සංචාරයේ යෙදී සිටි බකමුණා මහතා විසින් කාපටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. විරුද්ධ පක්ෂයේ නායකයා අපේ ගෙදර හාමිනේ මා සමග අමනාපීම නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඇඳිරි නීතිය කඩකල මියන් තිදෙනෙකු උම්බල කඩ පසුම්බී පැහැරගෙන යද්දී මුරු සංචාරක නිලධාරී බලලා මහතා විසින් අත්අඩංගුවට ගැනීමට තත් කරද්දී මාරුමුවට පත්විය. බොම්බ ඇලුම් පිළිබඳ විශේෂඥ ෂොම්බේ මහතාගේ හොම්බට වැදුණු බම්බු පහරකින් ඒ මහතා ගෙම්බෙකු වැනි ලොම්බෙකු බවට පත්විය. හොංකොංගිය කිංකොං කංකුං රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංහි කංකුං ඉතා රසවත් බැව් ඒ මහතා පුවප්පටි සාකච්ඡාවකදී අනාවරණය කළේ. මැලේරියාව සහ මැයිස්ලාන්තය අතර දේශ සීමා ගැටුම් උග්‍ර වී ඇති අතර මැලේරියා ආරක්ෂක ඇමති DDT ඇනෝපිලස් මහතා මැයිස්ලාන්තයේ හමුදාපති නිලමැස්ස මහතා සමග දෙරටේම සිය සටන් නතර නොකරන බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටී. මේ අතර අහිංසක ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති කොඳුරුවා මහතා දෙරටේම සාමය ඉතා අත්‍යවශ්‍ය බවත් නිරවුද්ද ගිවිසුමකට පටහැනි නොයුතු බව ඒ මහතා එකෙල්ලෙම ප්‍රකාශ කර සිටී. එල්පිටිය රාජ්‍ය වතුයය තෙල් තල් සහ රබර් යනුවෙන් වතු දෙකට පරිවර්තනය විය. මෙම කොටස් යථා කාලයේදී උතුරු එල්පිටිය දකුණු එල්පිටිය වටවල ප්ලාන්ටේෂන් යනුවෙන් නම් කෙරෙන ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය. 60 කෝටියක් රජවරු බටකොටුක සිරවේ. මැලේරියාව සහ මැයිස්ලාන්තය අතර ගැටුම්. එල්පිටිය රාජ්‍ය වතුය දෙකට බෙදී. ඊළඟට අමංගල දැන්වීම. අභාවය කොග්ගල වැවේ විසූ කළුකොරළයා මහතා. හුංගා වැලිගොව්වා තෙලියා යනාදින්ගේ දාබර පියාණන් වූ ආන්දා අංකුට්ටා කණයා යනාදින්ගේ බාමණ්ඩේ වූද ඉස්සා දණ්ඩියා තල්කොස්සා යනාදින්ගේ බාපා වූද කොග්ගල වැවේ විසූ කළුකොරළයා මහතා අභාව ප්‍රාත් වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතිලිගොඩ ප්‍රදේශයේදී සිදු කරන බැව් සියලු ඥාති මිත්‍රාදීන්ට කනගාටුවෙන් දැන්වීම. මල් වැඩ සහ උපකරණ අවශ්‍යයි. අප වෙත ලැබී ඇති ආමගුල් දැන්වීම එපමණයි.